ඇහෙන් කනෙන් හදාගත්තු දැනුම නේද? කුඩා කාලේ බැලුවොත් උඩු බැල්ලෙන් ඉන්න කාලේ දවස් උපන් බිරින්දා මට්ටමේ දැනුමක් නැහැ. නේද? ඊට පස්සේ ඉපදිච්ච ගමන් ඒ වෙලේ ඉපදිච්ච දරුවට බාහිර ලෝකය ගැන දැනුමක් නැහැනේ. තමන් කියලා දන්නෙත් නැහැ, බාහිර ලෝකය කියලා දන්නෙත් නැහැ, මුකුත් දන්නේ නැහැ. නිකන් අර ජීවත් වෙනවා විතරයි. ජීවත් වෙනවා කියලා දැනෙන්නෙත් නැහැ ඒ ළමයාට. ඒ ළමයාට දැනෙන්නේ වේදනාව විතරනේ දැනෙන්නේ. නේද? ඔව් කය දැන් මොකද ඇතුලේ ඉඳලා ඇවිල්ලා ඊට පස්සේ හමත් සිරිඳුයි උලඟ ඇඟේ වැදුනත් රිදෙනවා. නේද? ඊට පස්සේ කවුරු හරි ඇල්ලුවත් රිදෙනවා. ඒක නිකන් හරියට අර මේ මොනවද මේ දිය ගෙඩියක් හැම ගිහිල්ලා අල්ලන්නේ දිය බිබිලා උඩහම ගියාම ඒක පිම්බත් එතෙන්ට පිම්බත් රිදෙනවා. නේද? අල්ලන්නම බැරි රිදෙනවා. අන්න ඒ වගේ ඔව් දිය පට්ටේ නෙමෙයි. දිය බුබුලක් කියලා කියන්නේ. ඒ දිය බුබුල උඩහම ගියොත් එහෙම උඩ ගියොත් දිය බුබුල පිපිරෙනවනේ. ඔව් පිපිරුණොත් දැන් උලඟ වදිනවා කියන පිඹල බලන්න ඉන්න හිටින්න බෑ රිදෙනවා. වතුර ටිකක් ගෑවුනත් රිදෙනවා. දනවා නේ. ඊට පස්සේ අල්ලන්න කොහොමවත් බෑ. දනවා. නේද? අන් ඒ වගේ තමයි අර ජලගෝලයක් ඇතුලේ හිටපු දරුවා එළියට ආපුවම. එතකොට එයාට තියෙන්නේ දැන් ඒ විපාකනේ සකස් වෙන්නේ මුලින්ම නේද? එයාට විපාකනේ සකස් වෙන්නේ. එතකොට වේදනා වලට අනුව විපාකයක් සකස් වෙනවා. එයා. එතකොට ඒ වේදනාව වලට ප්‍රතිචාර දක්වනවා මිසක ඒ වේදනාව වලත් එක්කලා එයා මේ ගැටෙනවා ඒ මොහොතේදී ඔය කිව්වට. ගැටීම තියෙනවා. ඊට පස්සේ එයාට ඒ ගැටෙන්න ඇලෙන්න හුරුකම එයා සාංශාරිකව අරන් එනවා නැති ජීවිතේ ඉඳලා. බාහිරින් නංගන් දන්නේ නැති වුණාට හිතන්න හැකියාව නැති වුණාට එළිය දේවල් වලට අනුව මේ අම්මයි මේ තාත්තයි කියලා දන්නේ නැති වුණාට මේ මමයි කියලා දන්නේ නැති වුණාට එයා හුරු කරගෙන ආවා ඇලෙන්න ගැටෙන්න හුරුව. ඒ හින්දා න්යාය ඉපදුනේ මව් කුසේ. ඉපදුනේ අතීතයේ චුතිසිතට අනුව ප්‍රතිසන්දියට බැඳීමක් හටගත්තා. චුතිසිත පහල කරලා ප්‍රතිසන්දියට ආයේ මොකද? චුතිසිතත් එක්කලා ඇලිච්ච ගැටිච්ච ඉඳන්නේ නේද? ඒතකොට මේ ඇලීමේ ගැටීමේ හැකියාව තියෙනවා. දැන් අර දැනුම් ටික යාගේ අහෝසි වෙලා යනවා. නමුත් අර හැකියාවන් ටික ඉතුරු වෙනවා. නේද? මොකද්ද හැකියාවන්? ගති වලට අනුව හැසිරීමේ හැකියාව. ඇලෙන ගති, ගැටෙන ගති නේද? තරහ යන ගති නේද? ඊර්ෂ්‍යා හිතෙන ගති නේද? ආදරයේ ගති, ඕනේ ගති කියලා කියන්නේ නේද? ඒකේ දෙපැත්තක් තියෙනවනේ ගතිවල නේද? එතකොට මේ දුකයි සැපයි දුකයි සැපයි කියලා හිතනව නෙමෙයි සැපේ දැනෙන එක. හිතන්න බෑනේ. එතකොට එහෙම දැනෙන එක නේද? එතකොට තරහ දැනෙන එක තරහ හිතන එක නෙමෙයි දැනෙන එක. ඒ හේතු හදාගෙන ඉන්නේ අතීත හුරුවට මේ නාමස්කන්ධය තුල ඇලීමේ ගැටීමේ හැකියාව මුලාව නිසා ඇලීමේ ගැටීමේ හැකියාව අරගෙන යා ඉන්නේ නේද? සාංශාරික කුසලයක් විදියට අරන් එනවා ඒක. කුසලිය කියන්නේ හැකියාව. නේද? වෙනේවට කුසල කියලා හිතන්න එපා. හැකියාවට තමයි කුසලිය කියන්නේ කෞශල්‍ය. මොකද විඳින්න විඳවන්න හැකියාව තියෙනවා නේද? තරහ ගන්න, ඊර්ෂ්‍යා කරන්න, ආදරය කරන්න, කරුණාව ඇති කරගන්න, මෛත්‍රිය ඇති කරගන්න නේද? ඒ රාගය ඇති කරගන්න ඒ හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ හැකියාව නිසා අර උපන් දවසේම වුණත් අර මේ වේදනාවත් එක්කලා එයා ගැටෙන ස්වභාවයක් තියෙනවා. හිතලා ගැටෙන එකක් නෙමෙයි. ඒතකොට කෑ ගන්නවා එයා. ඒතකොට සමහර විට මේ වේදනාව වැඩි නම් එයා මොන හරි ඒක බයත් එක්කලා කෑ ගහන ස්වභාවය වැඩි වෙන්න පුළුවන්. නවත්තන්නේ නැතුව කෑ ගන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මේ හැකියාවන් ටික අරන් ඇවිල්ලා දැන් මෙහෙන් තියෙන්නේ මොකද්ද එයාට? මෙහෙන් මේ හැකියාව වර්ධනය කරන්න ඕන නේද? වර්ධනය කරගන්න එළියෙන් දැන් ඇහැ කන පිහිටලා තියෙන්නේ බාහිරනේ. එතකොට බාහිර ඇහැ කන පිහිටලා තියෙන්නේ ඇතුළේ තියෙනව බලන්න නෙමෙයි එළියේ තියෙනව බලන්නනේ. නේද? ඇහැ කන නාසය දිව ශරීරයේ බාහිරියට
පිහිටලා තියෙන්නේ ඇතුලේ තියෙනව බලන්න නෙමෙයි එළියේ තියෙනව බලන්න. ඇයි එළියේ තියෙනව බලලා එල්ල ගැටලානේ දැන් මේ සසර දුවන්නේ. ඒතර සසර දුවන්නනේ හදාගෙන ඉන්නේ මේ. නේද? සසර දිවීමේ හැකියාව තමයි හදාගෙන ඉන්නේ. එතකොට එයා දකින්න එළියනේ කෙලින්ම එයා සසරේම හුරු වෙලා තියෙන්නේ බාහිරට යොමු වෙන්න. ඊට පස්සේ ඉතින් බාහිරට යොමු වෙන ඉඳ හුරු කරනවා එයා. එතකොට එයාට ශබ්ද ඇහෙනකොට ඒ දිහා අවධානය යොමු කරනවා. රූප පේනකොට අවධානය යොමු කරනවා. ඊට පස්සේ රූප අඳුන ගන්න එයා වෑයම් කරනවා. ශබ්ද අඳුන ගන්න වෑයම් කරනවා. එහෙම වෑයම් කරන්න එයාගේ ඉන්ද්‍රිය මේරීමත් එක්කලා එයා ඒ ශබ්ද අඳුන ගන්නවා. අඳුනන ශබ්ද අනුකරණය කරන්න උත්සාහ කරනවානේ. නේද? ඒ ශබ්ද කැඩි අනුකරණය කරන්න උත්සාහ කරනවා. එතකොට රූප අනුකරණය කරන්න උත්සාහ කරනවා නේ. අනිත් අය ඇවිදින දිහා බලාගෙන ඉන්නවා, කතා කරන දිහා බලාගෙන ඉන්නවා නේද? සත්වයන්ගේ ක්‍රියාකාරකම් බලාගෙන ඉන්නවා. ද්‍රව්‍ය දිහා බලාගෙන ඉන්නවා, වස්තු දිහා බලාගෙන ඉන්නවා. අර උඩින් එල්ලලා තියෙන කැරකෙන මේව එකක් එල්ලන්නේ ඒක දිහා බලාගෙන ඉන්නවා නේද? කවුරු හරි ආපුවම හොඳට බලනවා නේද? ඊට පස්සේ බලලා දැන් මේ අඳුන ගන්න උත්සාහ කරනවා මෙයා. ඒකත් එක්කලා ටික බාහිරේ ඇහැ කන ඔස්සේ සකස් වෙන එකට අනුව මනස ගොඩ නැගෙන්න පටන් ගන්නවානේ නේද? ඒ කියන්නේ දැන් මෙහෙන් දෙන නංහා රූප එළියෙන් දෙන නංහා රූප විඥානගත කරගන්න වෑයම් කරනවා නේද? එහෙම නෙවෙන්නේ. එතකොට මේ බබා කියලා කියනකොට බබා කියලා දැන් උන් හදා ගන්නවා නේද? බබා කියන රූපේ බබා කියන නාමයේ දෙකම විඥානගත කරගන්නවා. මම අම්මා කවුද? අම්මා කියන්න උත්සාහ කරනවා නේ. එතකොට එක වකුරක් හරි දෙකක් හරි කියවෙනවනේ කඩි කැඩි හරි. ඊට පස්සේ මේ අම්මා මේ බබා මේ අම්මා මේ බබා කියලා ඔන්න කියනකොට ඕම් උත්සාහ කරනවා ඒක. නේද? ඊට පස්සේ ආයේ ඉතින් මේ බබාගේ අයියා මේ බබාගේ අක්කා කියලා ඕම් පෙන්නනවා. ඊට පස්සේ මේ බබාගේ තාත්තා කියලා පෙන්නනවා. නේද? ඊට පස්සේ තාත්තේ මෙහෙන්ද කියලා අඬ ගන්නවා. එතකොට ඕම් මේ තාත්තා මේ එනවා කියලා දැන් ඕම් අඳුර ගන්නවා. ආ තාත්තා යන්න. ආ තාත්තා ඒ ගියා. ඒකට කියන්නේ ගියා කියලා. ඒකට කියන්නේ ආවා කියලා. ඔය දැන් ඔය බහ තෝරනවා දැන් ඔය නේද? ඒ බාහිරින් ඇහෙන නාමයට හා පේන රූපයට. රූපය ඔස්සේ තමයි සංඥා විඥානගත කරගන්නේ. නේද? එහෙමනේ. එහෙම විඥානගත කරගෙන හුරු කරගන්නවා. ඒ හුරු කරගත්තු ගමන් ඔන්න අර අතීත එනවා හුරු ටික මොනවද? ඇලීමේ ගැටීමේ හුරුව දැන් බාහිර ඇත්ත වෙන්න එක මුලාව. අවිද්‍යාව කියන්නේ ඒක. නේද? අවිද්‍යාව කියන්නේ මුලා වෙනවා බාහිර රූප ඇත්ත වෙනවා. බාහිර රූප ඇත්ත වෙන එක තමයි අර අවිද්‍යාව කියලානේ. පූර්ව අවිද්‍යාව කියන්නේ ඒක. නේද? අතීත අවිද්‍යාව කියලා කියන්නේ. එළියට යොමුව ගන්නවා කෙලින්ම. මොකද එළිය යමක් ඇතිය කියන සංඥාව සාංශාරික වශයෙන් එන එකක් ඒක. අද ඊයේ එන එකක් නෙමෙයි. එහෙම සුසුකම් තිබිච්ච නිසා දැන් තියෙන්නේ මේ දත්ත ටික හම්බ වෙන්න විතරයි. එළියෙන් තොරතුරු ටික ආපු ගමන් අර සුසුකම් තියෙන හින්දා පට ගාලා හදා ගන්න. නේද? එතකොට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. දැනුම ලබා ගැනීමේ හැකියාව. ඒ ඉගෙන ගැනීමේ හැකියාව නිසා ඔන්න ඉගෙන ගන්නවා නේද? රූප අඳුන ගන්නවා, රූප දැන ගන්නවා. ඊට පස්සේ ඒ දැන ගැනීමත් එක්කලා අර ගැටෙන අවස්ථා එනවා. ඇලෙන අවස්ථා එනවා. අන්න මෙතන ආදරය කරන්න ඕන මේකට බය වෙන්න ඕන මේකට තරහ ගන්න ඕන. ඇයි බය වෙච්චි තරහ ගත්තු ඇලිච්චි ඒ පුරුද්ද එනවා බාහිර ඇත්ත වෙච්ච එක. ඒ පුරුද්ද එන හින්දා මේකෙන් දැන් හදා ගන්නවා දැන් පේන රූපෙත් එක්ක ඇලීමක් ගැටීමක් නේද? හදා ගන්නවා. ඊට පස්සේ හදාගෙන එන්න එක පෝෂණය කර ගන්නවා. වයස වැඩි වෙන්න මේවා. වයසට යන්න ඇලෙන ගැටෙන ස්වභාවයෙන් වැඩි. කුඩා එකාගේ අඩුයි. නේද? එතකොට වයසක මිනිහෙකුට වඳිනම රෙඩි කුඩා එකට වඳින එක හොඳයි ඇත්තටම. එහෙම වඳින්න නැති එක හැබෑව. නමුත් උගේ සිත දිහා බැලුවොත් ඒකගේ කෙලෙසි අඩුයි. වයසක එකයි කෙලෙසි වැඩි. නේද? එහෙමනේ. දැන් කියුටි කාලේ ලොකු ભેදයක් නැහැ නේද? බල්ලයි පොඩි එකයි අතර ලොකු ભેදයක් නැහැ. බල්ලා පොඩි එකා හිමිනවා පොඩි එකත් බල්ලාව හිමිනවා නේද? පොඩි එකා කණ එක බල්ලත් කනවා බල්ලා කණ එක පොඩි එකත් කනවා. මේක
මට විතරයි මේක බල්ලට කන්න හොඳ නෑ එහෙම එකක් නෑ නේද? හැබැයි සමහර අවස්ථාවල පොඩි එකාට ඒකට රහ වැටුනොත් ඒක රහ වැටුනොත් ඌ දෙන්නේ නෑ ඒක. ඊට පස්සේ අරකව තල්ලු කරනවා නේද? එහෙම තල්ලු කරන දැන් කිරි බොන අවස්ථාවේදී එතකොට තව ළමෙක් ඇවිල්ලා එතන මෙයා වුණොත් ඒකට පයින් ගහනවා. මූණ සූරනවා නේද? එහෙමනේ. ඊට පස්සේ ඒ කිරි බොන අවස්ථාවේදී ඌට තරහ ගියොත් එහෙම හපනවා. අම්මව හපනවනේ සමහර වෙලාවට. අම්මගේ මූණ සූරනවා. සමහරවිට පොඩි නියපොතු වලින් අල්ලනවා මූණවල්. අර මිනිස්සුන්ට තරහක් යනවා. ඒ පොඩි එකා හින්දා ඉවසනවනේ එතන. නේද? එතකොට අන්න ඒ වගේ දැන් ඒ තරහව ඇති වෙන්න, ආදරේ ඇති වෙන්න, බය ඇති වෙන්න, නේ ඊර්ෂ්‍යාව ඇති වෙන්න. එළිය සාධක සම්බන්ධ කරගෙන අර අතීත හුරු ටික ගති ටික මතු කරනවා. ඒ මතුවීමත් එක්කලා ඔන්න දිගට යනවා මේක. දැන් එතකොට මේ එළිය ඇත්ත වෙච්ච නිසානේ අර ගති ඉස්මතු උනේ. ඒ හින්දා මුලින්ම කරන්න ඕන එළිය ඇත්ත වෙච්ච එක නැති කර ගන්න ඕන. නේද? අතීත සාංශාරික මුලාව කියන්නේ එළිය ඇත්ත වෙච්ච එක. ඒ එළිය ඇත්ත වෙච්ච එකත් එක්කලා වටිනාදම් දෙන්න පටන් ගත්තා. හොඳයි නරකයි කියලා පටන් ගත්තා නේද? ditthya තුල දෝලණය පටන් ගත්තා. ওই ditthya තුල දෝලණය වෙන්නේ තණ්හාවේදී. ඒක වෙන්නේ එළිය රූප වලට තමයි වෙන්නේ. මොකද හුරුව තියෙන්නේ හැමමනේ. ඔව්. එතකොට දැන් මේ බාහිර රූපත් එක්කලා බැඳීමක් හැදිලා ඒ බැඳීම තුලම මිය ගියොත් එයා පෙරේතෙක් වෙනවනේ. නේද? බාහිර කෙනත් පුද්ගලිය ද්‍රව්‍යත් එක්කලා ගැටිලා එයා මේ ගැටිච්ච චේතනාව තුලම මිය ගියොත් යකෙක් වෙනවා. නේද? ඒ ගැටීම කියලා කියන්නේ අසුර ස්වභාවය. ඇලීම කියලා කියන්නේ പ്രേත ස්වභාවය. නේද? එතකොට මේ പ്രേත චේතනාව ඇති වුණොත් ඊළඟ ඒ මොහොතේදී මිය ගිහිල්ලා වුණොත් රූපේ මාරු කරනවා. ඒ ගතියට අනුව. නේද? දැන් පෙරේත කමක් දැනුනොත් එහෙම මොහුනුවර කොහමද? මොහුනුවරින් කීයගෙන මුටට පෙරේතකමක් හිතිලා කියලා, ආසාවක් හිතිලා කියලා. නේද? එතකොට තරහ ගිහිල්ලා කියලා මොහුනුවරින් කීයගෙන. දැන් මේ භෞතික රූපය වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ, සීමා සහිත ස්වභාවයක් නේ තියෙන්නේ. ඒ සීමා සහිත ස්වභාවය තුල භෞතික ඉරියව් හා ස්වરૂපය වෙනස් කරනවා ගතියට අනුව. නේද? එතකොට ආසාවට අනුව වෙනස් කරන ස්වභාව තියෙනවා, තරහට අනුව වෙනස් කරන ස්වභාවය අඳුනගත්ත යන ඉරියව් අනුව බලලා. එතකොට රාගයට අනුව මේ වෙනස් කරන ස්වરૂපයන් තියෙනවා. එතකොට අඳුන ගන්න පුළුවන්. නේද? එතකොට දැන් මේ රාග චේතනාව හට ගන්නකොට රූපයත් වෙනස් කරනවා නාමයට අනුව. නාමය කියන්නේ මනස, හිත. ඊට අනුව භෞතික රූපයත් වෙනස් වෙනවනේ. නේද? එතකොට මේ අවස්ථාවේදී මේ කියොත් ওই චේතනාව අල්ලගෙන නැවත රූපය නිර්මාණය කරනකොට පරාසය වැඩි. මෙතන මේ ඝන රූපයේ සීමා සහිතයි. නේද? අර මනෝමය වෙනකොට දැන් මොකද? මුලින් බිහි වෙන්නේ මනෝමයනේ. මව කුසේ බිහි වුණත් මනෝමයනේ එන්නේ. නේද? ඒ කියන්නේ චිත්ත ශක්තියනේ මව කුසේට එන්නේ. නේද? එතන රූපයක් නැහැනේ. භෞතික රූපයක් නැහැ. චිත්ත ශක්තියක් එන්නේ. එතකොට ආයෙ මැරිලා ඉපදුනත් ආයෙ චිත්ත ශක්තියක් තමයි යන්නේ. නේද? මේක මෙතනක් දැන් වෙන්නේ භෞතිකය තුල චිත්ත ශක්තියක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට චිත්ත ශක්තිය තුලනේ අර ගති ටික නිර්මාණය වෙලා යන්නේ. ශක්තිය තුලනේ. ඒ ගති ටික අර භෞතික රූපයට එනවා. මේ මිනිස්සෙක් වගේ ගොරෝසු රූපයක් ආවත් ඒක එනවා. තිරිසන් සතෙක් වගේ ගොරෝසු රූපයක් ආවත් ඒක එනවා. අමනුෂ්‍යයෙක් විදිහට රූපයක් සකස් වුණත් මූලිකව හැඩතලයේ ගේන්නේ මනසේ අර ස්වરૂපය. එතකොට අර භෞතිකයට වැඩි විකාර රූපී වෙනවා අර අමනුෂ්‍ය ශරීරේ. ඇයි? එතන අසීමිතව ගොඩනගන්න පුළුවන්. මෙතන සීමා සහිතව මේ ඝන එකේ එහාට මෙහාට කරන්න පුළුවන් සීමා සහිතවනේ ඝන එක. ඝන වස්තුවක් විකාශනය කරන්න පුළුවන් ප්‍රමාණය කුඩයි. නේ? ඝන නැති එකක් ලොකුවට අදින්න පුළුවන් නේ. නේද? දැන් ඝන රබර් කෑල්ලක් ගන්නවා. අරන් ඕක අදින්න පුළුවන් පොඩ්ඩයි. නේ රබර්. ඊට පස්සේ නිකන් ওই ටියුබ් පටියක් රබර් පටියක් වගේ එකක් ගත්තොත් නේද? ටිකක් ඇද්ද හැකිනේ. නේද? ආ ටයර් කෑල්ලක් වගේ ගත්තට ඕක පොඩ්ඩයි ඇදෙන්නේ. ඝන වැඩිනේ. ටියුබ් කෑල්ලක් ගත්තොත් ඇදෙනවා ඊට වැඩිය. ඊට පස්සේ ටියුබ් කෑල්ල හීනි වෙන්න ඇදෙනවා වැඩි. ඒ වගේ මේ අර මනස සියුම් කය පිහිටනකොට ඒකේ විකාශනයේ වැඩි නිසා අර විකාර රූපී ස්වરૂපي වැඩි වෙනවා එතන. නේ?
දැන් ওই දැඩි රාගය නිසා උපදින අමනුෂ්‍ය එහෙම අපි දැකලා තියෙනවා. ඒ ඉන්ද්‍රියන් විශාල වෙලා බිම ගෑවෙනවා සමහරෙකුගේ. ඔව්. බිම ගෑවිලා බිම තුවාල වෙලා පණුවොත් ගහලා සමහරෙකුගේ. නේ? එතකොට ඔය උසන කෝසෙම හෙන ලබු ගෙඩි වගේ ඉල්ල කකුල් දෙක ඈත් කර කර බකල් ගගා යනවා. උසන කෝස උඩ තමයි ඉඳගන්නේ. කුම්භාණ්ඩයෝ කියලා කියන්නේ උන්ට තමයි. එතකොට අන්න ඒ වාගේ මේ ස්වරූපයන් දැන් ඔය සමහර ඔය නිකන් ගණිකා වගේ එහෙම මේ වගේ ගෑනුන්ගේ තියෙනවා සම්පූර්ණ මේ විශාලව පිහිටලා ලිංගේන්ද්‍රිය පණුව ගහලා පණුව වෙක්කිරනවා. පණුව වෙක්කිරි යන්නේ. ඒක නිකන් ගෙඩිය වගේ එළියට පිහිටනවා. එළියට පැනලා. ලොද එළියට පැනලා. ඊට පස්සේ පණුව ගන්නවා. ඒ වගේ මොකද දැන් අර ඒ මනෝභාවයේ එද්දී අර ඉන්ද්‍රියන් උද්දීපනය වෙනවනේ. තියෙන ප්‍රමාණයට වැඩි විශාල වෙන්නේ නැද්ද? පෙවුන් නැතුවට. නේද? පෙවුන් නැති නෑ පේනවා. නේද? එතකොට ඒ සීමා සහිත තැනකනේ ගොරෝසු තැනකනේ වෙන්නේ. ඊට පස්සේ අර සීමා රහිත තැනකට ගියොත් දැන් අර ගොරෝසු නැතුව සියුම් තැනකට ගියොත් විශාල වෙනවා වැඩි. නේ? ආන් ඒ වගේ. ඉතින් එතකොට දැන් අර මනෝභාවයට අනුව භෞතික රූපය වෙනස් වෙනවා. නේද? එතකොට දැන් ඒ ස්වરૂපයත් එක්කලා දැකලා තමයි මේ බුදුවරයා පෙන්වන්නේ මෙන්න මේ දුක නිරෝධය කරන මාර්ගය මේක. වෙනේව නෙමෙයි. දැන් සමහර ඒවා දුක ගැන කියන්නේ. මොකද මිනිස්සුන්ට ඒක එච්චර ගෝචර වෙන්නේ නැහනේ. ඒ හින්දා අනිත්‍ය සංඥාව වැඩිපුර පෙන්වනවා. ඒ අනිත්‍ය සංඥාවත් පෙන්වන්නේ නිකන් සුමටව. බුදුවරයා එහෙම නෙමෙයි. බුදුවරයා මේකේ දුක්ඛ සංඥාව පෙන්වනවා. මොකද සාංශාරික ස්වરૂපය පේනවනේ හොඳටම. මෙතෙන්ට ආවේ අතන ඉඳලා ඊට පස්සේ මෙතනින් යන්න වුණොත් යන්නේ මොන වගේ තැන් වලටද? ඒකයි මුලින්ම පෙන්වන්නේ හතර පායෙන් නිදහස් වෙයල්ලා කියලා. හතර පායි කියලා පෙන්වන්නේ මෙතන මුලින්ම. දැන් එළියේ නැත්තම් මෙතනත් නැහැ, මෙතනත් නැත්තම් එළියේ නැහැනේ. දෙක රූපය නාමයට සපෝට් කරනවා, නාමය රූපයට සපෝට් කරනවානේ. නේද? නාමයට අනුව රූපය සකස් වෙනවා, රූපයට අනුව නාමය සකස් වෙනවා. නේද? දැන් මේ පෙන්නපු හැටියට එහෙමනේ. නේද? එතකොට රූපය විසින් නාමය නඩත්තු කරනවා, නාමය විසින් රූපය නඩත්තු කරනවා. ඒක තියෙනවා. අඤ්ඤමඤ්ඤ. නේද? එතකොට මේකේ මේ සාංශාරික ක්‍රියාවලිය නේද? දැන් ඒක කුඩා කරලා පෙන්වන කොටනේ මේ මොහොතේ සකස් වෙන සංසාරය පෙන්වන්නේ. එළිය මෙරිලා ඉපදිලා බලන්න බැරි හින්දා මෙන්න උඹලා තුලින්ම බලාගෙන ඉන්න කියලානේ මේ පෙන්වන්නේ. එතකොට අරහෙම එකක් තියෙනවා. ඒකේ මුලින්ම දුගතිය කාම දුගති. කාම දුගති වලින් නිදහස් වෙන්න තමයි සක්කාය දිට්ඨිය ගලවගෙන කාම දුගතිය නිදහස් කරන්න තමයි මේ මාර්ගය පනවල පෙන්වන්නේ. අර භාවනාව තුල මනස ගවේෂණය කරලා සමාධිය තුල මනස ගවේෂණය කරලා හැමෝටම හොයාගන්න බෑනේ මේක. අමාරුනේ. නේද? ඒ හින්දා ලේසියෙන් මේක ගොඩ දාන්න තමයි මේ ප්‍රඥාධික සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. හැම බුදුවරයම ප්‍රඥාධික නෑ. ඒක සද්ධාධිකයි ඉන්නවා, වීර්යාධිකයි ඉන්නවා. ඒ අය බොහෝ දුරට පෙන්වන්නේ මනස ඉරියව්වක ඉඳලා මනස දිහා බලාගෙන සමතය තුලින් විදර්ශනාවට එන්න තමයි පෙන්වන්නේ ඒගොල්ලෝ. ඒ අය. ඒතර මාර්ගය පණවන්නේ ඒ විදිහටම තමයි බොහෝ දුරට. දැන් මෙයා ප්‍රඥාධික හින්දා මෙච්චර කට්ටක් කන්න ඕනේ මෙන්න මේක වටහා ගනිilla වටහාගෙන සක්කාය දිට්ඨිය මුලින් ගලව ගනිilla. අතීතයේ ඉඳන් එළිය ඇත්ත වෙලා ආපු එක නේ ඒක ගලව ගනිilla. ඊට පස්සේ අර ගති ටික යෙන් නිදහස් වෙන්න පුළුවන් දෙවුනුව. ලෝභ ගති, දේශ ගති වලින් දෙවුනුව නිදහස් වෙන්න පුළුවන්. මුලින්ම මේ බාහිරයි එළියයි යා කරන එක අවසන් කරන්න. බාහිර එළිය යා කරනවානේ. නේද? ඒකට අර සුදු ගුණයි කළු ගුණයි වරපටින් බැඳලා දිනවා එකට. නේ? වරපටේ ගැලෙව්වොත් ගොන් දෙන්න වෙන් වෙනවා. නේ? වරපටේ හින්දා මොකද වෙන්නේ? සුදු ගුණා නැකිටිනකොට කළු ගුණාවත් ඇදගෙන තමයි නැකිටින්න වෙන්නේ. නේ? කළු ගුණා නැකිටින්න ඕන වෙච්චාම සුදු ගුණාවත් ඇදගෙන තමයි නැකිටින්නේ. කළු ගුණාට කැම කන්න ඕන වුණා සුදු ගුණාවත් ඇදගෙන යන්න ඕන. ඌට නිදා ගන්න ඕන වුණාම අරුත් බුද්ධි කරගෙන මූටත් බුදියන්න වෙනවා නේ. ඒ වගේනේ ඔය නේද? දැන් බාහිරට ගන්න යොමු අනුව අන්න අහවල් කෙනා කියලා අඳුන ගන්න. ඔන්න නිමල් නේද? කියලා අඳුන ගන්නවා. ඒ අඳුන ගන්නකොට වෙන්නේ
එළියෙන් වැටෙන වර්ණ සටහනට අනුව මෙහෙන් නිමල් කියන නාමය හදනවා. ඇයි කලින් නිමල් කියලා දැනගෙන තිබෙන ඉඳලා පෙර ඇසුර නිසා. පෙර ඇසුර තමයි අතීත සංඥාවෙන් එන්නේ. පෙරහුරුව. පෙරහුරුවක් නැත්තම් මෙතනදී මේක සිද්ධ වෙන්නේ නැහැ. නේද? එතකොට ඔන්න අර මෙහෙන් රූපය නැගෙනකොටම හරිය නාමය අදිනවා. ටක් ගාලා. නේද? එතකොට අපි කියමුකෝ රූපය කළු ගුණා කියලා, නාමය සුදු ගුණා කියලා. එතකොට කළු ගුණා නැගිටිනකොට සුදු ගුණාවත් ඇදගෙන නැගිටිනවා. නේද? ඊට පස්සේ දැන් මෙහෙම හිතා ගන්නවා. මෙහෙන් හිතා ගන්නවා. දැන් අම්මා ඊද දන්නේ කියලා හිතනවා. හිතනකොටම ඔන්න එළියෙන් පේනවා. නේ? එතකොට ඔන්න සුදු ගුණා කළු ගුණා වැදගෙන නැගිටලා. නේ? දැන් මේ තමන්ගේ පැත්ත කිව්වේ සුදු ගුණා කියලානේ. තමන්ගේ පැත්ත කියන්නේ මනස. නේද? එහෙම නැත්තම් නාම කොටස. නේද? එතකොට නාම තමයි මනස කියලා කියන්නේ. එතකොට නම් කරන්නේ එහෙන්නේ නාම කියන්නේ නම් කරන්නේ. නම් කරන්නේ මනෝමයව. නේද? එතකොට බාහිර රූප වලින් කරන්නේ බාහිර රූප ආලෝකයේ සමග මිශ්‍ර වෙලා වර්ණ සටහන තියෙන එක විතරයි එහි. නේද? තියෙනු ගමන් ඒ පැත්තට යොමුව ගත්තොත් 100න් ඒ පැත්තට යොමු නොගත්තොත් වර්ණ සටහන තිබ්බට වැඩක් නැහැ. යොමුව ගන්නවා කියලා කියන්නේ ඔන්න ස්පර්ශය. යොමුව ගන්නවා කියන්නේ මේ ස්පර්ශය. ඔව් ස්පර්ශ වෙනකොටම රූපය ප්‍රතිනිර්මාණය වෙනවා. ප්‍රතිනිර්මාණය වෙනකොට නංගොත් ටික ඇඳෙනවා එතෙන්ට. නේ? එතකොට ඔන්න සුදු ගුණාවත් උස්සගෙන නැගිටලා. නේද? එහෙමනේ වෙන්නේ දැන්. හැමතිස්සෙම එහෙමයි වෙන්නේ. දැන් මේ ගොන් දෙන්නව ලෙහෙනවා. වරපට අයින් කරනවා. වරපට කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. එළිය ඇත්ත වෙන එක. නේද? මට හිතුණා අම්මා තමයි ආවේ. එහෙම නිසා රැවටෙන්නේ. අම්මා එයිද දන්නේ නැහැ දැන්. කියනකොටම ආවනේ. නේද? මතක් කෙරුවා විතරයි. නේද? කියනකොටම ආවනේ. නේද? මම මේ සරලව කියන්නේ මුලින් වෙන වැඩේ. දැන් පස්සට වෙන්නේ අර දෙන්න එකටම නැගිටින එක තමයි වෙන්නේ ඇතුලෙන්. ඒක නෙමෙයි මම කියන්නේ මූලික වශයෙන් මෙහෙමයි කියන්නේ. ඊට පස්සේ දැන් මූලික අවස්ථාවේදී නාම වෙන්නේ විඥාණය නැත්තම් මනස කියලා කියන්නේ. ඒකට කියන්නේ නාම ජීවිතේන්ද්‍රිය කියලා කියනවනේ. නේද? එතකොට එහෙම නැත්තම් නාමස්කන්ධය. නේ? නාමස්කන්ධය රූපස්කන්ධය. ඒතර නාමස්කන්ධය ගොඩනගෙනකොට රූපස්කන්ධය සකස් කරගන්නවා. රූපස්කන්ධය නැගිට්ටුවන තමයි නැගිටින්නේ. රූපස්කන්ධය ගොඩනගෙනකොට ඒ දෙසට සිහිය පිහිටිය ගමන් නාමස්කන්ධය නැගිටිනවා නේ. එතකොට මේ බාහිරට විහිදිච්ච සිත තමාතුරට හොයාගත්තොත් එළියට යොමු වෙන එක තමාතුරට හොයාගත්තොත් ඇහැ තියෙන එළියට තමයි සිහිය පිහිටවනවා ඇතුලේ. තමාතුර සිහිය පිහිටවනවා. පිහිටවනකොට මේ දෙක වෙන් වෙනවා. නේද? බාහිර රූපේ සම්බන්ධ වෙන්නේ ඇහැට සම්බන්ධ වෙන්නේ බාහිරින්. බාහිර රූප නැත්තම් වෙන්නේ නැහනේ. නේද? එතකොට බාහිර නැති කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. එතකොට බාහිර තියෙන හින්දා තමයි මෙහෙ පෙන්වන්නේ. නේද? ඊට පස්සේ අර මුලින් දත්ත ගත්තෙත් බාහිරයකට අනුව තමයි අහලා බලලා හදාගත්තේ. නේද? ඊට පස්සේ මතක් වෙනකොට මොකද වෙන්නේ? දැන් ඔන්න බලන්න මතක් වෙනකොට දැන් ඇහැ කන ක්‍රියාත්මක වෙනකොට ඒ කියන්නේ පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට බාහිර එකත් එක්කලා මේ පැත්තෙන් නැගිටිනවා. මේ පැත්තේ එකත් එක්ක බාහිර එක නැගිටිනවා. ඕකනේ වෙන්නේ. ඉතින් මනේන්ද්‍රිය මනංච පටිච්ච මනෝ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඇහෙන් කනින් හදාගත්තු එකේමයි ස්පර්ශ වෙන්නේ. ඒ සංඥායමයි. නේ? මනසෙන් ගොඩ නැගිච්ච එකේමයි මනස ස්පර්ශ වෙන්නේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වෙන්නේ එතකොට. මනේන්ද්‍රිය තුල. නේ? එතකොට මනෝවිඤ්ඤාණය කියන්නේ ඒ තුල වෙන්නේ ඇහෙන් කනෙන් ගත්තු දැන ගැනීම හඳුනා ගැනීම තුලම ස්පර්ශ වෙලා නැවත එවැනි ස්වરૂපයක් මතු කරනවා. නේ? එතකොට නාමයේ රූපේ සකස් කරන්නේ මනෝමයමයි දෙකම. එළියෙන් කලින් ඇවිල්ලා තියෙනවනේ එළියෙන්. ඒ ඇසුරේ එළියෙන් ආපු එක ඇසුරේ මනස තුල නිර්මාණය වුණා. චක්කු විඤ්ඤාණය නිර්මාණය වුණානේ. බාහිර රූපේ සම්බන්ධ වෙලා චක්කු විඤ්ඤාණය නිර්මාණය. දැන් චක්කු නිර්වාණේ චක්කු විඤ්ඤාණය මේ මොහොතට අහෝසි වුණාට නේ? ඒ චක්කු විඤ්ඤාණය සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. අවසන් වෙච්ච එක වුණාට ඒක ගතිය ඉතුරු කරලානේ අවසන් වෙන්නේ. මොකද්ද? ඇලෙන්න ගැටෙන්න ඇති ගතිය ඉතුරු කරලා තමයි ඒක අවසන් වෙන්නේ. ඊට පස්සේ
ඇලෙන්න ගැටෙන්න තියෙන ගතිය උපයෝගී කරගෙන රූපය නිරුද්ධ වෙනවා. රූපේ ඉතුරු වෙන්නේ නැහැ. නේ ඇහෙන් ගැනෙන් හදාගත්තු රූපේ එතනම නිරුද්ධ වෙනවා. රූපේ ඉතුරු කරන්නේ නැහැ. නමුත් ගතිය ඉතුරු කරනවා. ඇලිච්ච බෙදිච්ච ගතිය ඉතුරු කරනවා. ඒ ගතිය උපකාර කරන් දැන් ආයෙ සිහිපත් කරන්න පුළුවන් ඒක. නේ සිහිපත් කරන්න පුළුවන්. ඒතකොට සිහිපත් කරනකොට ඔන්න අර ඇලිච්ච ගතියත් එක්කලා ගැටිච්ච ගතියත් එක්ක තමයි ඉස්මතු වෙන්නේ. දකිද්දි තරහ ගියා නම් හිතද්දි තරහ වෙනවා. තරහ යනවා. දකිද්දි ලෝභය හිතන ඇහෙන් බලලා ලෝභය හදාගත්තා නම් ආයෙ හිතන කොටත් ලෝභය හැදෙනවා. ඇහෙන් බලනකොට ඊර්ෂියාව හැදුනා නම් ආයෙ හිතන කොටත් එනවා. ඒ ගතිය එනවා. ගතිය ඇදලා එනවා. රූපයත් එක්ක රූපේ නිර්මාණය වෙනකොටම ගතිය ඇදලා එනවා. ඒකනේ. එතකොට ඇහෙන් කනෙන් හදාගත්තු එකට අනුව තමයි නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ මන ඉන්ද්‍රිය. මනංජ පටිච්ච මනෝ. නේ? ඒතකොට මනසට එනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දැනගත්තු හඳුනාගත්තු හිතිච්ච ඒවමයි ආයේ ස්පර්ශ කරන්නේ. ඒතර පස්ස කරන්නේ මනෝමයම එක. ඒතර මනෝ සංචේතනයි ඒක. තනිකර මනස විසින්මයි නිර්වාණය කරන්නේ ඒක. නේ? එතකොට බාහිර එක තනිකර මනස නෙමෙයි. බාහිර රූපෙත් එක්ක නිර්මාණය කරන්නේ. බාහිර රූපේ සම්මාතාවේ තියෙන්න ඕන එතනදී චක්කු විඥානය හදන්න. නේද? සෝත විඥානය හදන්න බාහිර ශබ්දයේ සම්බන්ධ වෙන්න ඕන. නැත්නම් සෝත විඥානය තනියම හදන්න බෑ. ඒතකොට පංචේන්ද්‍රිය තුල විඥාන පහ බාහිර එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි ගොඩනගන්නේ. නේ? ඒතකොට මනෝ විඥානය ගොඩනගන්නේ ඉන්ද්‍රිය පහෙන් ගත්තු ඒවට අනුව. නේ? ඊට අනුව. ඒක තමයි නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ. ඇහෙන් කනෙන් ප්‍රතිනිර්මාණය කරන්නේ බාහිර රූපයට අනුව සාපේක්ෂව ප්‍රතිනිර්මාණය කරනවා. ඒ වගේම හදලා පෙන්නනවා. නේ? එතනදි වෙන්නේ කොහොමද? අර වී යටේ වැඩේ වගේ. නේද? මේක මගේ උපමාවක් නෙමෙයි. ගෞතමයන් වහන්සේගේ උපමාවක්. නේද? ගෞතමයන් වහන්සේගේ උපමාවක්. දැන් වී යටයක් ගන්නවා. වී යටයක් ගන්නවා. ඒ වී යටය කියන්නේ මේ සක්‍රීය වී යටයක්. බීජයක් පැලවෙන එකක්. බොල් යටයක් නෙමෙයි. පැලවෙන එකක්. පැලවෙන වී යටි අරගෙන ඒ වී යටය ජලය මඩ තියෙන තැනක රෝපණය කරනවා. ඒක දානවා එතෙන්ට. බලක් කාලා දානකොට නිකන් දැම්ම පැලවෙනවා සතෙක් ඇහුවේ නැත්තම්. ඊට පස්සේ එතකොට දැන් ඕක වී යටි එතෙන්ට දැම්මට පස්සේ දවසකින් දෙකකින් මුල අදිනවා කුරුල්ලා වගේ හැදෙනවා. පැලවි හැදෙනවා. නේද? දැන් ඔය කුඹුරු වගා කරනකොට වී පැලවි වෙන්න දාන්නේ ගෝණියක දාලා වතුර යොබලා තියෙනවානේ. එතකොට පැය 24ක් විතර යනකොට මුල අදලා කුරුල්ලා දානවානේ. එහෙනම් දවස් 3ක් විතර තියනවාද? දවස් 3ක් තියනවා කියමුකෝ නේ. ඒක දවස් 3ක් යනකොට මුල ඇදලා කුරුල් දවස් 3කින් පස්සේ වපුරන්න ගන්නේ නේද? එතකොට දවස් 3ක් විතර යනකොට මුලක් ඇදලා පොඩි කුරුල්ලා වගේ දාලා. එතකොට හැඩේ වෙනස්. අර වී යටේ මුල් හැඩේ නෙමෙයි වෙනස්. ඊට පස්සේ ආයෙ දවස් කීපයක් යනකොට මොකද වෙන්නේ? මුල් තව එක මුල වෙනුවට මුල් දෙකක් තුනක් දාලා අර ගහ වගේ එක තව ටිකක් ඇදෙනවා කුරුල්ලා. ඊට තව ටිකක් යනකොට තව ටිකක් හිටවලා ටිකක් යනකොට මොකද වෙන්නේ? මේක කොළ 3-4ක් දාලා ඊට පස්සේ මුල් වැඩිපුර දාලා ඊට පස්සේ මේක පඳුරක් වගේ හැදෙනවනේ. නේද? ඊට පස්සේ එතකොට හැඩේ වෙනස්. එතකොට අර වී යටේ නෑ. එතකොට ගොයන් ගහක් තියෙනවා. ඒකට වෙන නමක් වෙන හැඩයක්. නේද? ඊට පස්සේ ඔන්න බණ්ඩි ගොයම කියනවා මොකද බඩේ බැහැලා. ඒ කියන්නේ කරල ඇතුලේ තියෙනවා. නේද? එතකොට වෙනම හැඩයක්. නේද? අර වී යටේ හැඩේ නෑනේ. අර ගොයන් ගහේ හැඩෙත් නෑ බණ්ඩි ගොයමේක නමත් වෙනස් හැඩෙත් වෙනස් නේද? ඊට පස්සේ ඕක කරල එළියට එනකොට පිරිච්ච ගොයම කියනවා. එතකොට නමත් වෙනස් හැඩෙත් වෙනස්. නේද? ඊට පස්සේ ඕක පැහෙද්දි පැහිච්ච ගොයම කියනවා නම හැඩේ පාට වෙනස් ඔක්කොම. නේ? ඊට පස්සේ ඒක වේරුණාට පස්සේ කරලෙන් ඇටේ ගත්තට පස්සේ ඒ ඇටයයි මුල් ඇටයයි එක වගේමයි. ඒක හපල බැලුවත් එකම රහ. නේද? පෙනුමට බැලුවත් ඒ හැඩේමයි. ඉඹල බැලුවත් ඒ ගඳමයි. නේ? අතට අහු වෙන්නේ ගොරෝසු නම් ඒ ගොරෝසු ස්වභාවයමයි අතට අහු වෙන්නේ. නේ? ඒතර ස්පර්ශේනොත් එක වගේමයි. ගන්ධේනොත් එක වගේමයි.
නේ? රසයත් එක වගේමයි. රූපයත් එක වගේමයි. නේද? එතකොට දැන් ඒ වුණාට මුලයි අගයි දෙක ඒ වගේම වුණාට මැද සම්පූර්ණ පරිවර්තනයක් තියෙන්නේ. මැද සම්පූර්ණ පරිවර්තනයක්. ඒක දැන් එතකොට බලන්න ඕක ඇහෙන් පේන රූපෙට දාලා. ඇහෙන් පේන රූපෙට දාලා බලන්න. මුලින් පේන්නේ නේ? පොල් ගහ දිහා බලනවා. නේද? එතකොට ආලෝකයේ පොල් ගහේ වැදිලා පොල් ගහ ඉස්සරහා පැත්ත විතරනේ පේන්නේ. හතර වටේම පේන්නේ නැහැ පොල් ගහේ. එතකොට මේ පේන කෝණය විතරයි පේන්නේ. එතකොට මේ පේන කෝණය ආලෝකය නිසා මේ වර්ණ සටහන වැටෙනවනේ. වැටිලා ඒක වායු ගෝලය හරහා ගමන් කරනවනේ. එතකොට වෙන හැඩයක් නෙමෙයිද? එතකොට පොල් ගහ නැහැනේ. නේ? පොල් ගහ නැහැ. එතකොට මොකද තියෙන්නේ? වර්ණය විතරයි. එතකොට පේන්නේ නැහැනේ දැන් මේක. එතකොට අර කිරණයක් නෙන්නේ මේ වායු ගෝලය හරහා නේද? එහෙම ඇවිල්ලා ඊට පස්සේ මේ වායු ගෝලයේ වැදිලා මේක ඒ කිරණෙත් වෙනස් වෙවි යන්නේ. වෙනස් වෙවි ඇවිල්ලා ඇහි වැටෙනකොට ඇහි වර්ණ සටහන වෙනකොට පොල් ගහ නෙමෙයිනේ වෙනම හැඩයක් නෙමේකේ. ඇහි වර්ණ සටහන තියෙනකොට ඇහි වර්ණ සටහන තියෙන චූටියට කළු සුදු විදියට තියන්නේ මේක. ඒතකොට වෙන හැඩයක්. අර වී ගහට වෙච්ච ගෝයන් හැටේට වුණා වගේ. ඊට පස්සේ මේ ඇහැ තුල ඔක පරිවර්තනය වෙනවා. කීප සැරයක් මේක ෆිල්ටර් වෙනවනේ. උඩින් කාච වගේ තිබුණාට යටින් කාච කීපයක් තියෙනවා 6ක් 7ක්. ඊට පස්සේ මේක පෙරි ගිහිල්ලා මධ්‍ය ලක්ෂයේදී හිස් වෙනවා. ශූන්‍ය වෙනවා. මධ්‍ය ලක්ෂයේදී. ඊට පස්සේ ආයේ ප්‍රතිනිර්මාණය කරනවා ඇහි ඇතුලේ උඩුකුරුව මේක. නේද? එතකොට වෙන හැඩයක්. මුලින් ඇහි වෙඩිදි වෙන හැඩයක්. මේක ඊට පස්සේ වෙනස් වෙවි ඇවිල්ලා මධ්‍ය ලක්ෂයේදී වෙන හැඩයක්. ඊට පස්සේ එතකොට ඇහි ඇතුලේ අභ්‍යන්තරයේ පිටියේ මේක තියෙනකොට වෙන හැඩයක් උඩුකුරුව තියන්නේ. ඊට පස්සේ ඕක ඇහි මේ මොනවද අකු ප්‍රසාදේ නේ ඒක එතන නිකන් තියෙනවා ඉන්ඩිකේට් කරගන්න පුළුවන් ස්වරූපයක්. ඒක රූපය අර කුඩා ඩොට් වලින් හැදිච්ච රූපය දැන් ඇහි පිටිපස්සේ වදිනකොට වෙන්නේ ඩොට් වලින් වදින්නේ. අර නිකන් QR එක වගේ. ඩොට් එකකින් තමයි අර රූපය හැදිලා තියෙන්නේ. රූපේ හැඩේ තියෙනවා ඩොට් එකතු වෙලා හැදිලා තියෙන්නේ. මේ ඇහි තියන්නේ ඩොට් තමයි. මේ ඒක දැන් අර මොකද ගහේ වර්ණ සටහන වැටිලා ආලෝකය එක්කලා පරාවර්තනය වෙද්දී ඒක රූප කලාප විදියට බෙදෙනවා. ඒක තමයි ඇහි වැටෙන්නේ. ඊට පස්සේ අතන සම්පූර්ණ වෙනස්. ඊට පස්සේ මේක තරංගයක් බවට පරිවර්තනය වෙනවා. මේ ඇහෙන් ස්කෑන් කරගන්නවා අර මේ ඇහැයි මොළේ සම්බන්ධ වෙන නහර මොනවද? ඇහැ ඔස්සේ මොළයට සම්බන්ධ වෙන නහර තියෙන්නේ. මොනවද ඒවට කියන්නේ? ස්නායු නේද? එතකොට ස්නායු වලදී මේක ගමන් කරන්නේ ශක්තියක් විදියට ගමන් කරන්නේ. එක ෂණේට ශක්තියක් විදියට යනවා. එතකොට අර රූපේ ශක්තියක් බවට පරිවර්තනය වෙනවා එතනදී. නේද? තරංගයක් බවට පරිවර්තනය වෙනවා. ෆ්ලේම් එකක් වගේ තරංගයක් වගේ යනවානේ. වේගයෙන් යනවා ඒක. ඊට පස්සේ ගිහිල්ලා ඒ තරංගයේ මොළයට සම්බන්ධ වෙනකොට මොළයේ කපාට වල රසායන ප්‍රතික්‍රියා වෙනස් කරනවානේ මොළේ. රසායන ප්‍රතික්‍රියා වෙනස් කරනකොට ඒක ලේ ධාතුවට සම්බන්ධ වෙනවා. ඒක ලේ ධාතුවට මොළේ හෘදයයි දෙකම සම්බන්ධයි ලේ ධාතුවට. නේද? ඊට හෘදය තුලින් මොළයෙන් දැනගන්නවා අඳුන ගන්නවා. ඒක ගැඹුරට කාවැදුනොත් හෘදය විසින් හැඟීමක් ඇති කරනවා. මොළයෙන් හැකියාව තියෙන දැනගන්න හඳුන ගන්න විතරයි. හෘදයත් සම්බන්ධ වුණොත් හැඟීම් බර කිරීමක් තියෙනවා එතන. භවාංග කිරීමක් තියෙනවා. හැඟීම් බර වෙනවා. ඒතකොට හැඟීමක් පහළ කරනවා. හැඟීමක් පහළ කෙරුවොත් දැඩිව කාවදිනවා මේක. හැඟීමක් පහළ කෙරුවේ නැත්තම් දැනගැනීමෙන් හඳුනා ගැනීමෙන් අවසන් වෙනවා ඕක. හැඟීමකට ගියොත් එහෙම දැඩිව කාවදිනවා ඒක. නේද? දැන් ඔහොම නෙවෙයි ක්‍රියාවලිය. එතකොට දැන් මේ අර V8 වගේ දැන් ඔච්චර දුර යන්නත් බලමු V8 වගේ මුලින් ගහ දිහා බලනකොට V8 වගේ ගහ පේනවනේ දැන් පොල් ගහ දිහා පොල් ගහ පේනවා. ඊට පස්සේ දැන් පොල් ගහ පෙනීම සිදු වෙන අතර අර V8 විපරිණාමය වුණා වගේ නේද? වෙනස් වෙයි ගිහිල්ලා මනසේ පෙන්නකොට පොල් ගහම පෙන්නනවා. එතකොට අර එළියෙන් පේන පොල් ගහයි මනසේ පෙන්න පොල් ගහයි දෙකම එක වාගේ. එතකොට එළියෙම එකම කියලා රැවටෙනවා. එයි එක වගේමනේ. නේ? මුල එකයි අග එකයි දෙකම එක වගේ වුණාට මැද විපරිණාමයක් යන්නේ. මැද විපරිණාමයක්.
නේ? එතකොට අරකමද මේකමද ඒක? නෑනේ. දෙක දෙකක්නේ. නේ? එක වගේ පේනවද? ඔව් දෙක දෙකක් එක වගේමයි පේන්නේ. අරක මූලද්‍රව්‍ය සංඝටක වලින් සකස් වෙලා තියෙනවා එළියේ. ඔව්. නේ? මේක එහෙම නෑ. නේ? මේක අල්ලන්නත් බෑ. නේද? මේක අර වගේ ගුරුසු ස්වභාවයක් ඒ වගේ ස්වරූපයක් නෑ මේකේ. නේද? එතකොට මේක නාමිකව ගොඩනගපු එකක්. ඡායා මාත්‍රයෙන් ගොඩනගපු එකක් නේ මේක. නේද? එතකොට මේක තමයි පේන්නේ මනසට. මනසේ සකස් කරපු එක තමයි මනසට පේන්නේ. ඒ පේන එක එළියේ කේ රැවටෙනවා. නේ? ඒතර මේක තේරුම් ගත්තොත් මෙතන විපරිණාමයක් වෙලා තමයි මේ නේද? මේ විශාල විපරිණාමයක් වෙලා පෙන්නන එක තමයි මේ එළිය වගේ පෙන්වන්නේ. නමුත් ඔව් එළිය එකයි ඇතුළේ එකයි කියන්නේ දෙකක්. ඔව්. දෙකක්නේ දැන්. අරක රූපය. නේ? මේ මනසේ පෙන්නපු එක නාමය විසින් ගොඩනගන රූපයනේ. නාමය විසින් ගොඩනගන රූපය. ඒක නාම රූපය. නාමිකව මේක හදාගත්තු දෙයක් මොකුත් නැතුව. ඔව්. නාමය විසින්මයි ගොඩනගලා තියෙන්නේ. නේද? අරක බාහිර ඒක උපකාරයෙන් තමයි සකස් වුනේ. හැබැයි අර උපකාරය ඔව්. එතකොට ඒකයි මේකයි දෙකක්. නේ? හැබැයි අරකට යොමු වෙනකොටම මේක නැගෙනවා. නේ? එතරයි මේ පෙන්වන්නේ. ඔව්. ඒකට යොමු වෙනකොට මේක අර ගොම්බාන එකටම නැගිටිනවා. නේද? ගොම්බාන එකටම නැගිටිනවා. නේ? අරකව ඇදගෙන මේක නැගිටිනවා. නේද? එතකොට දැන් ඊට පස්සේ ඒ දැක්කේ කායි හිතනකොට මේක නැගිටිනවා ඒක අරකව ඇදගෙන. එතකොට එළියෙන් වගේමයි පේන්නේ. දැන් මනසේ පේන එක එළියෙන් පෙවුනා වගේමයි. ඔන්න ඔය පොල් ගහ ළඟ තමයි මේ හිටියේ මේ ඒ වගේමයි මට පෙවුනේ. කවුද? දැන් නිකන් හීනයක්. මේ කවුද මන් දන්නේ නැහැ. ඔය පොල් ගහ ළඟ කැරකුණා. මට නිකන් හැපිය වුණා විතරයි මන් දැක්කා. හීනෙකුත් නෙමෙයි හැබැයිනුත් නෙමෙයි වගේ අනේ මන් දන්නේ. මං ආයේ ගිහිල්ලත් බැලුවා පොල් ගහ ළඟ මොකුත් දාලවත් නැහැ. මොකෙක් හරි ඇවිල්ලා මොනවා හරි දාලා ගියත් දන්නේ නැහැ. ඔය ජීවම් කරපු කුප්පියක්වත් දාලා ගියත් දන්නේ නැහැ. මට පෙවුණා මම මේ පොඩ්ඩක් පුටුවේ හේතු වෙලා නිකන් ඇහැ පිය වුණාද නැද්ද කියලා හොයන්නත් බෑ. නේද? එතකොට හිතෙන කොටත් පේන්නේ නිකන් හිතෙන කොට පේන්නේ එළිය වගේමයි. නේ? දැන් මහත්ය පුතා දුව කියලා හිතෙන කොට එළිය වගේනේ පෙන්නන්නේ. මේක නැගිටින්නේ එළිය එකක් නැගිට්ටෝගෙන. එළිය එක නැගිටින්නේ මේක නැගිට්ටෝගෙන. නේද? දැන් ওই දෙක ගැලෙව්වොත් එහෙම එළිය එක නෙමෙයි පේන්නේ. එළිය නෑ නෙමෙයි. එළිය එක උපකාරයෙන් තමයි පේන්නේ. නමුත් පේන එක එළිය එක නෙමෙයි. එළිය නෑ කියන එක නෙමෙයි පේන්නේ කියන්නේ. පේන්නේ එළිය එක නෙමෙයි. එතකොට ඇහැට පේන්නේ චක්කු විඥානය විසින් සකස් කරන එක. චක්කුම් පටිච්ච රූපේන උප්පජ්ජති චක්කු විඥානන්නේ. නේ? දැන් එතකොට චක්කුම් පටිච්ච රූපේන කියන තැනට විතරයි කරන්න පුළුවන් එළියේ ගහට. එළියේ ගහට පුළුවන් චක්කුම් පටිච්ච රූපේන කියන එක විතරයි. නේ? බාහිර හේ පැටලෙන එක විතරයි. ඊට පස්සේ චක්කු විඥානයන් තමයි ඊටු ටික හදන්නේ. චක්කු විඥානය නම රූප නැවත ගොඩ නගනවා. අර නේ? අතන නම නෑ. මෙතන නමත් හදලා රූපේ පෙන්වනවා. නේද? නමත් හදලා රූපේ පෙන්වනවා. එතකොට පේන්නේ චක්කු විඥානයේ මිස එළිය තියෙන එක නෙමෙයි. චක්කුම් පටිච්ච රූපේන උප්පජ්ජ චක්කු විඥාන. එහි රූපේ පැටලිලා උපදවන එක තමයි දකින්නේ. උප්පජ්ජති. එතකොට උපාදාය රූපෙමයි දකින්නේ. පොල් ගහ කියලා දකින්නේ උපාදාය රූපේ. උපාදාය කියන්නේ උපකාරයෙන් දායක වෙච්ච එක. බාහිර එක උපකාරයෙන් දායක වෙච්ච එක තමයි උපද්දවල ගත්තු එක තමයි පෙන්නන්නේ. නේද? එතකොට උපද්දවල ගත්තු එක බාහිර එක නෙමෙයි කියලා දැනෙනකොට බාහිර එක දැකලා ඇලීමක් ගැටීමක් ඇති කරගන්න ඕනේ නැහැ කියලා දකින්න පුළුවන්. එළියකට ආස කරලා වැඩක් නෑ. අයියේ පේන්නේ ඒක නෙමෙයි. කියලා වටහා ගන්නවා. නේ? එළිය ශබ්දෙත් එහෙමනේ. අර විදියමනේ. නේද? එළිය ශබ්දෙත් එක්කලා ඌ බැන්නට ඌත් එක ගැටලා වැඩක් නෑ. අයියේ. මේ ඕක ප්‍රතිනිර්මාණය කරන්නේ මා තුල. නේ? නේද? ඒක එළියේ හැකියාව තියෙන්නේ වායුවත් එක්ක මිශ්‍ර වෙලා මේ කම්බරිය ළඟට එන්න විතරනේ තියෙන්නේ. විඥානේ හදාගන්න ඕනේ. ඔව්. ඊට පස්සේ සෝත විඥානය තමයි ශබ්ද නිර්මාණය කරලා නමත්
හදලා අත් කලින් ඇහිලා තියෙනවනේ. නවතන. අතීතේ ඔය අර බල්ලානේ බුරන්නේ කවුද? අර අරුගේ වල් බල්ලානේ ඔය බිරන සමහර සද්දයක් තියෙන්නේ. ඈ? කියලා මනසින් හදනවා. දැන් මේ බල්ලව දැකලා නෙමෙයි සද්ද ඇහිලා. නේද? එතකොට අරුන්ගේ කියලා හදනවා ඉතින් මෙහෙ මනසින්. එතකොට මේ හැදිච්ච එකත් එක්කනේ මේ ගැටලා තියෙන්නේ, බැනලා තියෙන්නේ, නේ තරහා වෙලා තියෙන්නේ. එළිය එකත් එක්ක තරහා වෙන්න බෑනේ. ඒක පේන්නේ නෑනේ. දැන් මෙච්චර කල් තරහා වුණේ එළියම එක්කලා දැන් එළියම එක තරහා වෙන්න විදියක් නෑ. ඇයි ඒ? Taman තුලම සකස් කරලා පෙන්වන එක තමයි හැමදෙස්සෙම දකින්නේ. ඔව්. මේ රූපයත් Taman තුල සකස් වෙන්නේ, ශබ්දයක් Taman තුල සකස් වෙන්නේ, ගන්ධයක් Taman තුල සකස් වෙන්නේ, රසයක් Taman තුල සකස් වෙන්නේ. හැබැයි බාහිරයක උපකාර කරන්න ඕන. ඊට පස්සේ ස්පර්ශයක් Taman තුල සකස් වෙන්නේ, බාහිර කය, බාහිර රූප උපකාර කරන්න ඕන. නේද? ඒ උපකාරයේ මත තමයි සකස් වෙන්නේ. නේද? එතකොට ඒ මත සකස් වීම සාංශාරික උරුවක්. නේද? ඒ මත දැන් අධ්‍යාපනය ලබන්නේ ඉගෙන ගන්න ඔක්කොම මේ විදිහට තමයි. නැත්තම් විෂයක් ඉගෙන ගන්න බෑ. ඔය විදිහට නේ. දැන් මේ දහම අහලා ඉගෙන ගන්නනේ. දැන් අර විෂයන් අනිත් විෂයන් ඉගෙන ගත්තා වගේමනේ මේකත් ඉගෙන ගන්නෙ. ඒත් කණෙන් අහලානේ. නේද? සෝත ඉන්ද්‍රිය භාවිතින්නේ දැන් මේ අහන්නේ. අහලා අහන එකට අනුව තමන්ගේ අතීත සංඥා වලින් රූපය හදනවා. ඒතකොට මං කියන එක දැහිලා තියෙන්නේ. නෑ. මං කියන එකට හැකියාව තියෙන්නේ කම්බිරිය චලනය කරන්න විතරයි. ඊට පස්සේ එයා තුලයි තමයි ඒක ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මට හැදිච්ච නාම රූප නෙමෙයි එයාට හැදෙන්නේ. එයාට හිතෙන නාම රූප. එතකොට මං කියලා තියෙන එකක් ඌ අහලා තියෙන එකක්. නේද? එහෙමනේ. ඔව්. එතකොට මං කියන විදිය නෙමෙයි තේරුම් ගන්න වෙන විදිය තමන්ගේ දැනුම හැටියට තේරුම් ගන්න. තමන්ගේ දැනුමේ ඔව්. එතකොට දැන් එක කෙනෙක් හිතාගන්නේ දැන් මේ ඔය නාම රූප කියන්නේ ඕක නෙමෙයි. ඔය නාම රූප කියන්නේ මේක කියලා මේ තව කෙනෙක් හිතා ගන්නවා වෙන එකක්. නේද? එහෙමනේ. එතකොට එයාගේ දැනුමෙන් හදන එක න්යා දකින්නේ. නේද? එතන මොකද වෙන්නේ එතනත්? එතනත් මොකද වෙන්නේ? එතනත් අවිද්‍යාව නිසා සකස් වීමනේ. නේද? අවිද්‍යාව නිසා සකස් වීම. එතකොට දැන් මේ දහම අහලා දැනගන්න අඳුන ගන්න පුළුවන් ඇයි? දැන් මේ දහම අහලා දැනගන්න හඳුනගන්න පුළුවන් වෙන්නේ ඇයි? දැන් මේ දහම අහලා දැනගන්න හඳුනගන්න පුළුවන් වෙන්නේ ඒත් අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා. ඒතර අවිද්‍යාව නිසා තමයි විද්‍යාව පහළ වෙන්නේ. නේද? ඔව් නැත්තම් බෑනේ. දැන් මේ දැන් ප්‍රති දෙපැත්තක් නෙමේ. නේද? නිට්ටය වෙච්ච එක අනිත්‍ය වෙනවා. නිට්ටය උනේ නැත්තම් අනිත්‍ය වෙන දෙයක් හිටින්නේ නැහනේ. අවිද්‍යාව නැත්තම් විද්‍යාවක්වත් නැහනේ. නේද? එතකොට මේ අවිද්‍යාව තියෙන එක මුලාවේ ඉන්න එක තමයි මේක අහලා හිතාගන්නේ. ඔව්. දැන් ඕක කොහොම නෙමේ වෙන්නේ මෙහෙමයි කියලා හිතාගන්නේ. ඒත් රහතේ බුදුවරේ නෙමේ. අවිද්‍යාවෙම ඉන්න එකේ. දැන් මේකට විරුද්ධව කියන්නේ ඒ අවිද්‍යාවෙ ඉන්න එකේ. ඇයි ඒ? කණෙන් අහලා ඌ හදාගත්තු එක තමයි ඌ කියන්නේ. නේ මං කියන එක නෙමෙයිනේ මට අදාළවත් නෑ ඒක. ඌට හැදිච්ච එක ගැන ඌ කියනවා ඔහොම නෙමෙයි මෙහෙමයි ඕක නෙමෙයි මෙහෙමයි කියලා. ඒතකොට මේකට පක්ෂ වෙන්නේ අවිද්‍යාව නිසා විරුද්ධ වෙන්නේ අවිද්‍යාව නිසා. නේ? එහෙමනේ. නැත්තම් Taman දකින්නවා දැකලා මේ දැනගන්නවා. දැනගෙන හඳුන ගන්නවා. ඒතකොට ඒක උපකාරයක් කර ගන්නවා. ඒක තේරුම් නැත්තම් එයාට උපකාරයක් නෙමෙයි ඒකේ. නේ? එයාට ඒක පැහැදිලි නම් එයාට කල්යාණ මිත්‍ර පදනමක් ගොඩනැගිලා තියෙනවා එයා තුලම. නේද? එයා ඒකත් එක්ක ගැටිලා නම් එයාට කල්යාණ පදනමක් ගොඩනැගිලා නැහැ. නේ? අන්න ඒකනේ. එතකොට දැන් මේ තමන්ගේ පැත්තට හැරෙන්න තමයි මේ මූලිකව කියන්නේ. අර මනස ඉඳගෙන පර්යංකේ බැඳගෙන මනස ගවේෂණය කරන්න කරදරයි. නේ? උන්වහන්සේ එහෙම හොයාගත්තට අනිත් අතට එච්චර කට්ටක් ගන්න ඕනේ නෑ. මාර්ගයක් පනවල පෙන්න මේ තියෙන මාර්ගයක් නෙමෙයි. දුක නැති කියලා ගන්න මාර්ගයක් පනවල පෙන්නනවා. ඒකට චතුරාර්ය සත්‍ය කියලා ඒක මේ මුල් කාලේදී ඔහොම කිව්වේ නෑ. ඒකත් ටික කාලයක් ගියාට පස්සේ තමයි උන්වහන්සේ ඒක උපද්දවලා පෙන්නන්නේ මාර්ගය. බුදු වෙච්ච දවසේම මාර්ගයක් පෙන්වුවේ නෑ. ඊට පස්සේ මේ මනසේ ස්වરૂපේ එක එක ආකාරයට පෙන්වුවා මුලින්. ලොකු දේවල් කිව්වේ නෑ. ඊට පස්සේ තමයි මේක
මේ විදිහට කිව්වොත් එහෙම හුඟ දෙනෙකුට ලොකු වෙහෙසක් නැතුව මේක වටහා ගන්න පුළුවන්. මේ බාහිර දේවල් එක්කලා එච්චර බැඳිච්ච නැති අය ඉන්නවනේ. ඒ අයට මේක තේරුම් ගන්න පුළුවන් කියලා නේද? අල්පේච්ඡය කියලා කියන්නේ බාහිර ලෝකයේ ලොකුවට ඇත්ත වෙලා නැහැ. නමුත් ඉතින් ඒ අය ලෝකයේ තුල කටයුතු කරගෙන යනවා කරන්න දෙයක් නැති හින්දා. එහෙම අයට මේක තේරුම් ගන්න පුළුවන්. නේ? ඔය මොලේ අධික වැඩි අයටත් බෑ මේක. මොකද ඒගොල්ලන්ට ලෝකයේ ඇත්ත වෙලානේ තියෙන්නේ. ඒගොල්ලෝ උගත්තු. උගත් කියලා කියන්නේ කවුරු හරි කියන එකක් දැඩිව ග්‍රහණය කරගෙනනේ. නේ? ඌ අරගෙනනේ. ඒකනේ උගත් කියලා කියන්නේ. ඌ ගත් එකනේ. ඌ අරගෙන වටේම එවුන්ගෙන් ඌ අරගෙන ඌ ඥානවන්තයෙක් වෙලා. නේ? එහෙමනේ. උගත්තා කියලා. ඒතර ඒ අයටත් බෑ. ඒ අය මේක දැනුමක් විදියට විතරයි ගන්නෙ. මේක ප්‍රායෝගිකව අය ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඒ අය හිතන්නේ දැනගත්තොත් හරි. දැන් අර උගත්කම් දැනගත්තාම හරිනේ ඒවා. දැනගත්තාම දැනගත් එකට උත්තර දුන්නාම විභාග පාස් කරන්න පුළුවන්. එතකොට හරි. නේද? මේකත් ඒ වගේ දැනගත්ත හරි මම් පාස්. දැන ගැනීමෙන් වැඩක් නැහැ. දැන ගැනීම අමතක වෙලා යනවා. දැන ගැනීම ප්‍රායෝගිකව යොදන්න ඕන. එතකොට හැම මොහොතකම මේක යොදන්න ඕන ප්‍රායෝගිකව. උදේ අවදි වෙච්ච ඉඳන් රාත්‍රී ඉඳ යනතුරු ඒක ප්‍රායෝගිකව යොදා ගන්න ඕන. ඒ යොදා ගැනීම තුල ඔන්න දැන් ඔන්න පේනවා අතීත හුරුවට යනවා. නේද? කවුරු හරි බයිනවා. කවුරු හරි බයිනකොටම ඔන්න අතීත හුරුවට යකෝ මේක මට බයිනවා නේ. ඇයි මට බයින්නේ කියලා හිතෙනවා. නේද? ඊට පස්සේ දෙවනුව සිහිය පිහිටලා බැලුවා. සිහිය පිහිටියොත් දෙවනුව සිහිය පිහිටියොත් ඒක හැදිලා තියෙන්නේ මේ පැත්තෙන්නේ. ඒතර ඌ මට බැනලා නැහැ. මේ මං හිතාගත්තු එකනේ මගේ මනස විසින්ම ගොඩනැගිච්ච එකක් නේ මේක. මනස තුලම ගොඩනගලා පෙන්නපු එකක් එක්කලයි මං ගැටෙන්නේ ඇලෙන්නේ කියලා හිස් කරන්න පුළුවන් නේ. එතකොට අර අවිද්‍යාව තුල අර සසරේ යන ගමන නේද? සිහිය පිහිටීම තුල අර ශබ්දය ඇහෙනකොටම ස්පර්ශ සංඥාවෙන්ම සිහිය පිහිටනවා නම් පස්සපච්චය වේදනා. ස්පර්ශයෙන් දැනෙන්නේ වේදනාවෙන් දැනගන්න ස්පර්ශය වුණාට පස්සේනේ. එතකොට ස්පර්ශයෙන් දැනගන්න එක තමයි වේදනාව කියන්නේ. එතකොටම දැනගන්න පුළුවන් නම් මෙතනින් ගැලවෙනවනේ තණ්හාවට යන්නේ. එළිය එකත් එක්කලා තරහ ගත්තා කියන්නේ තණ්හාවට ගියා. නේ? ඒක තණ්හාව උපාදානය භව යනවා දිගටම. නේද? එහෙම යනවනේ. දැන් මේක මෙතනින් කඩා ගන්නවා. තණ්හාවට නොයා වැඩේ වෙනකොටම දැකලා කඩා ගන්නවා. වැඩේ වෙනකොටම වැඩේ වෙනවා කියන්නේ ස්පර්ශයෙන් දැනගන්න එක. ස්පර්ශයෙන් දැනගන්න එක තමයි වැඩේ වෙනකොටම දකින්නවා කියලා කියන්නේ. ඔව්. මුලින් වෙන්නේ මොකද්ද මුලින් වෙන්නේ? මුලින් වෙන්නේ දැන් මේක මේ හැංගිලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. සමාජය තුල ඉන්නකොට පේන රූපට යොමුව ගන්නකොටම රූපේ පෙන්눔 කරන්නේ මනසේ. එතකොට ඒ රූපය දැනගන්නකොටම දැන ගැනීම තුල හඳුනා ගැනීමක් තියෙනවා. වේදනාව තුල දැන හඳුනා ගන්නකොටම ඇලීමක් එනවා නම් පේනවා. ගැටීමක් එනවා නම් මුලින්ම පේන්නේ ගැටීම. නේ? ලෝභය, දේශය තමයි වැඩියෙන් පේන්නේ. ඒව තමයි හතර අපාය කියන්නේ. මුලාව නිසා බාහිරය ඇත්ත වෙලා ලෝභය ඇති වෙනවා, දේශය ඇති වෙනවා. ඒක තමයි මුල්ම. ඒ ලෝභය තුල දැඩි වෙලා ඉඳුන් හිටුන් නැතුව දැවීම තැවීම හට ගන්නවනේ. ඒක තමයි නිරිගතිය කියලා කියන්නේ. එතකොට ඔය තුල මට මෙහෙම කිව්වා කියලා මමත්වයක් හැදුනොත් එහෙම මේක මට මෙහෙම කිව්වනේ කියලා දැඩි මේක තමයි තිරස්චීන ගතිය. මම මෙහෙම කෙනෙක් මට කොහොමද ඌ එහෙම කියන්නේ? නේද? දැන් බෑන් එක ගැන හිතන්නේ නේද? මට මෙහෙම කියන්නේ කොහොමද කියලා මමත්වයේ උඩ නැගෙනවා. නේ? මම මෙහෙම කෙනෙක් මම පැවිද්දෙක්. මට කොහොමද බයින්නේ? මං ආචාර්ය කෙනෙක්. මට කොහොමද අර හිඟන්න එහෙම කියන්නේ? මම මහාචාර්ය කෙනෙක්. අර ගස් බල්ලා කොහොමද මට මෙහෙම කියන්නේ? නේද? කියලා මම මේ වගේ තරහ තිරමක කෙනෙක් කියලා ඔන්න හැදෙනවා. ඒ මානය. ඒක තමයි තිරස්චීන ස්වභාවය කියන්නේ හරහට හිතන එක. ඊට පස්සේ බාහිර එක කෙරෙහි නේද? බාහිර එක කෙරෙහි ලෝභයක් ඇති වෙනවා. එතකොට අර මේ අර ලොකුවට නැගෙන්නේ නැහැ අර මමත්වය. මමත්වය නැගෙනවා නැගුණාට අර විදිහට තද බල නැහැ.
නේද? අර තිරස්චීන ස්වභාවය තරම් තද බල නැහැ. මමත් ඒ ගොඩ නැගෙනවා. මට ඕන වෙනවා බාහිරයක. නේ? මට ඕන වෙනවා. එතකොට ලෝභයක් ඇති වෙනවා ඒක. නේ? මට බාහිර රූපෙත් එක්ක රාගයක් ඇති වෙනවා. බාහිර පේන ස්ත්‍රී පුරුෂයත් එක්කලා. නේද? එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ බාහිර රූපෙත් එක්ක දේශයක් ඇති වෙනවා. ඔන්න ඔය තමයි හතර අපාය. ඒ හතර අපායෙන් ගැලවෙනවා බාහිර රූපේ මිදිච්චාම. එතකොට එයාට පේන්නේ බාහිර රූපෙත් එක්ක නෙමෙයි ලෝභය ඇති වෙන්නේ. තමන්ගෙම මනසේ ප්‍රතිනිර්මාණයත් එක්කලා. මනස විසින් නිර්මාණය කරන එකත් එක්ක තමයි ලෝභය ඇති වෙන්නේ. දේශය ඇති වෙන්නේ. කියලා දැකපු ගමන් සංසිඳෙනවා. ඕක හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්න ඕන. මේ අඤ්ඤ ඉන්ද්‍රිය දැනුම මෙච්චර කල් නොතිබිච්චි නව ඥානය. ප්‍රඥා ඉන්ද්‍රිය අඤ්ඤ ඉන්ද්‍රිය කියන නව ඥානය. ඒ නව ඥානය හැමතිස්සෙම උපකාරී වෙන්න ඕන. පෙනීමෙන්, ඇහිීමේදී, ගඳ සුවඳ දැනීමේදී, රස දැනීමේදී, ස්පර්ශ දැනීමේ සිහිය පිටන්න ඕන. එහෙම පිටනවා නම් තණ්හා උපාදානයේ නොයා ස්පර්ශයෙන්ම දැනගෙන හඳුනගෙන ගැලවෙන්න පුළුවන්. නේද? ඒක තමයි නිවෙනවා කියන්නේ. ඕක දැනගත්තට වැඩක් නැහැ. ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔව් දැනගත්තට වැඩක් නැහැ. දැනගත්තට කිසිම වැඩක් නැහැ. ප්‍රායෝගිකව ඒ අවස්ථාව යොදා ගන්න ඕන. යොදා ගන්නකොට තමයි මොන්න ගැලවි යන්නේ. ඇලීම් බැඳීම් අඩු වෙවි යන්නේ. නේද? ඒතකොට සෝතාපන්නයාගේ නාම රූප දෙක වෙන් වෙන්නේ මුලින්ම ඔහොමයි. නේද? ඊට පස්සේ මනසේ රඳන එකත් එක්ක තියෙන ඇලීම් බැඳීම් අඩු වෙලා ඊට පස්සේ යම් මොහොතක මනසේ අර චිත්ත රූපය තුල නම් රූප එකතු කරන්න බැරි මොහොතක් ඇවිල්ලා ඒ චිත්ත රූපයට පවතින්න බැරුව නිරුද්ධ වෙලා යන එකක් එනවා. ඒක තමයි ওই ලෝක නිරෝධය කියලා කියන්නේ. මනසේ නාමිකව අර ඇලීම බැඳීම අඩු වෙවි ගිහිල්ලා නැත්තරම නැතුව ගිය අවස්ථාවේදී මනස විසින් නිර්මාණය කරන නම් රූප දෙක එකතු කරන්න බෑ. ඒතකොට නම් රූප නිර්මාණය කරන්නට හැකියාව නැති මොහොතක් එනවා. ඒ මොහොත ආලෝකමත් ප්‍රභාස්වරයි. නේද? ඒ මොහොත ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වරය තුල විතරාගී ස්වરૂපයක් තියෙන්නේ. ඒ විතරාගයේ තුල විඤ්ඤාණ නිරුද්ධ වෙනවා. මම මේ කටින් කිව්වට වෙනකොට වෙන වැඩක් වෙන්නේ. වෙනකොට ඔකේ ස්වરૂපය වෙනස්. මම නිකන් වචනයෙන් ඔය කෙටියෙන් කියන්නේ මොකද ඒව කියවෙන්නලා වැඩක් නැහැනේ. මාර්ගයනේ පෙන්වන්න ඕන. අවසානයේ පෙන්වන්න ඉස්සල්ලා මාර්ගයට එන්න එපායි. මාර්ගයට ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් සමහර අය මම දැනගත්ත හරි කියලා හිතනවා. හිතලා රැවටෙනවා. රැවටිලා දැනගත්තු එක අනිත් අයට කියා ඉන්නවා. එහෙමයි කියලා. නේද? අර ගුරුවරයා වගේ ගුරුවරයා ඉගෙනගෙන ගෝලයන්ට උගන්වනවා වගේ. මේක එහෙම එකක් නෙමෙයි. මේක මේ මං කියන එක තව ප්‍රත්‍යඥ කෙනෙකුටත් කියන්න පුළුවන්. නේද? සෝතාපන්න කෙනෙකුටත් කියන්න පුළුවන්, සකදාගාමී කෙනෙකුටත් කියන්න පුළුවන්. නේද? ඒක මං කියන එකට වැඩිය තව මේක පොඩ්ඩක් වෙනස් කරලා දැන් මගෙන් අහගත්තට පස්සේ තව මේ අදහස් දාලා එහෙම කියන්නත් පුළුවන් නේ. දැන් අපි කියන්නේත් මේ බුදුවරයෝ කියපු එකනේ. අපිත් මේ කොපියන්නේ ගහන්නේ. නේද? දැන් මේක ඉදිරිපත් කෙරුවේ අතීතයේ හිට පසේ බුදු මහරහත් පසේ බුදු නම් නෙමෙයි බුදුවරු මහරහතන් වහන්සේලා කියපු එකමනේ දැන් මේ අපි මේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ වචන බාහිරින් හදාගත්තුවා. එහෙන් කණෙන් හදාගත්තු වචන වලින් නෙමෙයි කියන්නේ. නව එහෙන් කණෙන් හදාගත්තු වචන වලින් වැඩක් නැහැ. වචනය ඕන දැනගන්න විතරයි. ඊට පස්සේ මේ දැනගත්තු එක ප්‍රායෝගිකව යෙදෙන්න ඕන. යෙදීම තුල තමයි එයාට ඒ ප්‍රත්‍යක්ෂතාවයේ එන්නේ ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. එක පාට නෙමෙයි. ක්‍රමයට සපත වෙනවා. ඒක සපත වෙනකොට ඇලීම් බැඳීම් අඩු වෙවි යනවා. ඊට අවසානයේදී කාය අනුපස්සනාව තුල භව නිරෝධය සිද්ධ වෙනවා. ඒක ඉතින් ඒ වෙලෙට වෙයි නේද? දැන් වෙන්න ඕන මාර්ගයේ යෙදিলা ඇලීම් බැඳීම් උපාදානය වෙන්න ඉදනට වැඩ කරගන්න. බාහිර රූප දැක්කට ඇලෙන්න බැඳෙන්න ඕනේ නැති තැනට. එතකොට මුදල් දැක්කත් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. මුදල් උපයන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ එතකොට. නේ? බාහිරින් සල්ලි දැක්කලා උපද්දවන්න උවමනාවක් ඇති වෙයිද? නැහැ. නේද? එතකොට බාහිරින් ස්ත්‍රී පුරුෂයෝ දැක්කාම එල්මක් එන්නේ නැහනේ. එතකොට ඕන කියලා ලබා ගන්න ඕනෙත් නැහැ. පිළිකුල් කියලා බැහැර කරන්න ඕනෙත් නැහනේ. බාහිර එක පේන්නේ නැහනේ. එතකොටම නේද? ඒ තැනට එනවනේ. එතකොට නිකන් එවලට ජීවත් වෙනවා විතරයි මත්තට උපයා ගැනීම මොනේ නැති වෙනවා. නේද? එහෙම ස්වරූපෙට එනවා. මේක නිකන් මතු පිටින් හදාගන්න බෑ.
මේක ප්‍රායෝගිකව යෙදෙන්න ඕන. ඒකයි මේ බුද්ධ ශාසනය කියන්නේ යෙදෙන්න ඕන. මේ ප්‍රතිපදාව මේ පෙන්වන්නේ. මාර්ගය කියන්නේ ප්‍රතිපදාව. මාර්ගය දැනගත්තට වැඩක් නැහැ ප්‍රතිපදාව නැත්තම්. නේද? එතකොට දැන් ඔය දැනගෙන කියා හිටපු කෙනෙක් නේ දැන් ඔය පොට්ටිල කියලා කියන්නේ. පොටිල්ලනේ. පොටිල්ල. ඒකට පොටිල්ල වෙන ගුරුවරයා. නේද? විශාල ගෝලිය පිරිසක් හිටපු හරි ගුරුවරයෙක්. ඒකට එයා දක්ෂ විදිහට මේ මාර්ගය පෙන්වනවා. නමුත් එයා මාර්ගයේ නැහැ. නේ? අහගත්තු දේවල් විචිත්‍ර විදිහට ඉදිරිපත් කරනවා. නේද? ඊට ගෞතමයන් වහන්සේ කියනවා අර පිරිස ඉස්සරහාම තුච්ච පොටිල්ලේ කියලා. නේද? භාග්‍යතුන් වහන්සේ කියලා දැන් මේ යන්නම් කියලා මේ කියන්න අවසර ගන්න හදන්නේ. නේ? ආයේ තුච්ච පොටිල්ල කියන වරය කියන්න හදනකොටම එහෙම දෙතුන් සැරේ කියනකොට මෙයාට ලැජ්ජා හිතෙනවා. පිරිසක් ඉස්සරහනේ. නේද? එතකොට එයාට හිතෙනවා මම මේ මෙතන නෑ කියලා. ඒ හින්දා තමයි මට මේ තුච්චයි කියලා කියන්නේ කියලා. නේද? ඒ තුච්ච පොටිල්ල කියලා කියනකොට එයාට මානයක් හැදෙන එක පැත්තකින්. මෙහෙම කෙනෙක් මට ඇයි මෙහෙමයි කියන්නේ? මම මෙහෙම කෙනෙක්. නේද? ඒතර මගේ උඩා කට්ටිය මනක ගෝලිය වගේ පිරිසක් ඉස්සරහාදී මට මෙහෙම කියනවා. නේද? ඇයි ඒ? මානයක් හැදෙනවා ලැජ්ජාවක් හැදෙනවා හැම කියද්දි. ඉතින් මානයක් හැදෙනවා ලැජ්ජාවක් හැදුනා කියනකොටම එයාට තේරෙනවා මන් තුල අර කියන වැඩේ නෑ කියලා. නේ? මන් තුල නිරෝධයක් නෑ. ඇයි? මේ රෝධ වෙනවා, ඇලෙනවා, ගැටෙනවා. නේද? කියලා වෙනවා. ඊට පස්සේ එයා කල්පනා කරනවා මේක වැඩි හොඳටම පැහැදිලි කරගන්න ප්‍රායෝගිකව මේ පිළිබඳව යෙදිච්ච කෙනෙකුගෙන් උපදෙස් ගන්න. ඊට පස්සේ අහලා බලනවා එයාගේ සහෝදර හාමුදුරුවරුන්ගෙන් ඒ කට්ටියගෙන මොනවා කියන්නද ඔබ වහන්සේට ඉතින් ඔබ වහන්සේ එන ප්‍රඥානේ පඬිතියනේ අපිට ඉතින් උගන්නන්න පුළුවන් ඔබ වහන්සේට කියලා. ඊට පස්සේ සහෝදර හාමුදුරුවෝ හම්බෙන්නේ නැහැ ගෝල වැඩිමහල් ගෝලයන්ගෙන් අහනවා. ඊට පස්සේ ගෝලියෝ කියනවා අපි ඉතින් මොනවා කියන්නද අපිත් ඉගෙන ගත්තේ ඔබ වහන්සේගෙන් ඈ ඔබ වහන්සේට උගන්නන්න පුළුවන් අපිට ඊට පස්සේ එහෙම අහගෙන යනකොට අන්තිමට ගෝලයන්ගෙත් ගෝලියෙක් හම්බෙන්නේ නේද? එයා කියනවා හා මම පෙන්නන්නම්. හැබැයි ඉතින් ඔබ වහන්සේ මං කියන විදිහට ක්‍රියා කරන්න ඕන. මගේ ශිෂ්‍යයෙක් වෙන්න ඔබ වහන්සේ. නැත්තම් බෑ. එහෙම කැමති නම් කරමු නැත්තම් බෑ. ඊට පස්සේ එකඟ වෙනවා දැන් මෙයා. ඊට පස්සේ හොඳට ලස්සනට පිරිසුදු වෙලා ලස්සන අලුත් කීවරයක් එහෙම ඇඳගෙන පිරිසුදු වෙලා එන්න කියලා කියනවා. ඒක නිකන් හර වැඩි පටන් ගන්න ඉස්සෙල්ලා පේ වෙනවා වගේ වැඩක්. ඊට පස්සේ ඇවිල්ලා ආවට පස්සේ දැන් මෙයා ඉතින් සතුටින් මේ ලස්සනට ඇඳගෙන මේ එනවා. ඊට පස්සේ ආපුවාම කියනවා මෙන්න මේ මඩවලෙන් එගොඩ වෙලා එන්න කියලා මඩවලක් පෙන්නනවා. නේද? ඊට පස්සේ මඩවලේ බහිනවා. නේද? දැන් ආරෙම මඩවලේට බහලා එන්න කියලා කියනකොට මෙයාට ඉතින් එනවා ලැජ්ජාව, සැකය, මාන්නය ඔක්කොම හැදෙනවා. ඊට පස්සේ කියන්න දෙයක් නැහැ. දැන් එකක වුණානේ කියන දේ කරනවා කියලා. ඊට පස්සේ බහැලා එනවා. බහැලා එනකොටත් එයාට චකිතය ඇති වෙනවා, ලැජ්ජාව ඇති වෙනවා. නේද? මාන්නේ හැදෙනවා, අවමානයක් හැදෙනවා. ඉස්සලා අදිමානයක් හැදෙනවා, ඊට පස්සේ අවමානය හැදෙනවා. ඊට පස්සේ එළියට ආවට පස්සේ ඔබ වහන්සේ දැක්කද දැන් ඔබ වහන්සේට වෙච්ච දේ කියලා ගෝලයා අහනවා. මොකද්ද? ඔබ වහන්සේ ලස්සනට අර පිරිසුදු ඇඳගෙන එහෙම ඇඳන බලාපොරොත්තු හැදුනා. එතන බලාපොරොත්තුවක් තුල මොකද වෙන්නේ? ඇලීමක් හට ගන්නවා, බැඳීමක් හට ගන්නවා. ඊට පස්සේ ඔබ වහන්සේට ඒක නැතුව ගිහිල්ලා මොකද වෙන්නේ? මඩවලට බහින්න කියනකොට ගැටීමක් එනවා. මං වගේ කෙනෙකුට මෙහෙම කරන්නේ ඇයි කියලා හිතෙනවා. මානයක් ඇති වෙනවා, ලැජ්ජාව ඇති වෙනවා. මට මෙහෙම ලැජ්ජ වෙන්න උනානේ කියලා. ඒතර ඒ උනේ ඔබ වහන්සේ උදේසාද මා උදේසාද කියලා බලන්න හොඳට.
මුලින්ම මා උදෙසා ඇති වුණේ. ඊට පස්සේ ඊට ඔබ උදෙසා ඇති වුණේ. ඇයි මේ මගේ පොඩි එකෙක් මට මෙහෙම කියනවානේ. මට එහෙම කියන්න වටිනවද කියලා මම මානයක් හදාගත්තා. එතකොට මුලින් ඉතින් මම ආඩම්බරයක් ඇති කරත් මම මෙහෙම මොකගෙන් හරි අහලා මේක අවබෝධ කරගන්නවා. ඒ හින්දා කියන විදිහට කරගෙන යනවා කියලා එතන බලාපොරොත්තුවක් මත එතනත් මානයක් තිබුණා. එතකොට ඒ මානිය ඇති වුණේ ඔබ උදෙසා කියලා ඔබ දැක්කේ. මෙතන මේක ඇති වුණේ ගැටීමයි මානයි ඔක්කොම තරහත් ගියේ. ඒ මා උදෙසා කියලා තමයි ඔබ දැක්කේ. දැන් එතනදී බලන්න ඔබට මාව හම්බුණාද මට ඔබව හම්බුණාද? නෑනේ. ඔබගේ බාහිර යොමු නිසානේ ඔබ මේ මා කියලා ගත්තේ. දැන් ඔයක ඔබ තුල නෙමේද උනේ මේක කියලා දැන් මේ මං කියපු විදිහට දැන් ඇහි පෙනීම හා ඒ දැනීම් ටික පෙන්ලා දෙනවා. මේක ඔක්කොම සකස් වුණේ බාහිර රූපේ උපකාර කෙරුවට ඔබගේ මනසෙමයි. ඒ මනසේ පේන එක බාහිරින් පේන්නේ නෑ කියලා ඔබ තහවුරු කරගන්න මේ සිදුවීමෙන්. කියලා ඊට පස්සේ ඒ ගැන දැකලා තහවුරු වුණා. සක්කාය දිට්ඨිය ගැලවුණා එතනදී. ගැලවිලා ඊට පස්සේ මනස ගැන ගවේෂණයෙන් ඉඳගෙන ඊට අමතරව කායानुපස්සනාව තුළ එයා ඉක්මනට භව නිරෝධ කරගත්තා. එයාට දැනුම තිබුණානේ. ඒකත් එක්කලා. අන්න ඕකයි වෙන්නේ. ඒ හින්දා මේක නිකන් දැනගෙන නැති වැඩක් නෑ. නේද? දැනගත්තට වැඩිය හොඳයි නොදැන පිනක් දහමක් කරගෙන ඉන්න එක. දැනගෙන නිකන් ඉන්නවට වැඩිය නොදැන මිනිස්සුන්ට පොදුවේ උදව් කරගෙන මේ ජීවත් වෙන එක හොඳයි. නේද? මේක මල් පූජා කරන එක නෙමෙයි. Tamanට පුළුවන් විදියට හැකි මට්ටමින් එක එක්කෙනාට උදව් උපකාර කරනවා, නැති බැරි අයට දන් දෙනවා, යෝගී මදී යාචකයින්ට දන් දෙනවා, පැවිදි කරන යාචකයෝ තමයි. මේ දුගී මගී යාචකයින්ට මේවා කරනවා, ලෙඩට උපස්ථාන කරනවා. ඒ වගේ කරගෙන අර මේ යහපත්ව ජීවත් වෙන එක හොඳයි නිකම් මේ බොරුවට දැනගෙන රැවටෙනවට වැඩිය. නේද? එහෙමයි. මං දැනගත්තා හරි මගේ වැඩේ හරි කියලා රැවටෙනවට වැඩිය හොඳයි අර විදියට නේද? නොදැන පින් අතේ වැඩක් කරගෙන නේද? හිටියාම ඉතින් බැරුව ගියාට පස්සේ උණු වතුර ටිකක් නාලා බුසරණ පත්තරේ බලලා හරි ඉන්න බැරිය. නේද?